ආයුබෝවන් ඔබ සියලු දෙනාටම ඒ වගේම සියලුම දෙනාට සුබ දවසක් වේවා. මෙම වීඩියෝවෙන් ගෙන එන්නේ සැප්තැම්බර් 15 සහ 16 යන දවස් දෙකේ සිදුවන සිකුරු මාරුව සහ බුධ මාරුව හේතුවෙන් වෘෂභ ලග්න හිමි ඔබගේ දෛවය කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඉතින් මෙවැනි වටිනා ජ්‍යොතිෂමය වීඩියෝ එක්කල සැනින් ඔබ වෙත ළඟා කර ගැනීමට ජයසිඳු ජ්‍යොතිෂ නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. හොඳයි, අපි දැන් යමු වෘෂභ ලග්න හිමියන්ට මෙම ග්‍රහ මාරු දෙකෙන් ඇතිවන බලපෑම කොහොමද කියලා විග්‍රහ කරන්න. ඉතින් සිකුරු ග්‍රහයා වෘෂභ ලග්න හිමි ඔබගේ 4 වෙනිට තමයි ගෝචරය වෙන්නේ. ඉතින් සිකුරු ග්‍රහයා කියන්නේ වෘෂභ ලග්න හිමි ඔබගේ ලග්නාධිපති. ඒ වගේම ඔබගේ 6 වෙනි අධිපති. ඉතින් ලග්නාධිපති ග්‍රහයා ඔබගේ 4 වෙනි තුලට ගෝචරය වීම මේ කාලය තුලදී ඔබගේ අවධානය ඔබගේ නිවාසයට ලබා දෙනවා. ඒ වගේම ඔබගේ මව සම්බන්ධයෙන්ද ඔබගේ අවධානය තරමක් වැඩි වෙනවා. ඒ වගේම 4 වෙනිෙන් නිවේදනය කරනවා ඔබගේ ඉඩකඩම් යාන වාහන දේපල සම්බන්ධයෙන්ද. ඉතින් මේ කාලයේදී ඔබ ඔබගේ දේපල ඉඩකඩම් යාන වාහන පිළිබඳව වැඩි අවධානයක් යොමු කරાવી. ඒ වගේම සිකුරු කියන්නේ සුන්දර ග්‍රහයෙක්නේ. ඉතින් මේ කාලයේදී ඔබට ඔබගේ නිවස අලුත් වැඩියා කරන්න, අලංකාර කරන්නත් සිතෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ සහ ඔබගේ මව අතර ඇති සම්බන්ධය ඊටම ශක්තිමත් වෙන කාලයක් කියලා කියන්න පුළුවන්. මොකද සිකුරු ග්‍රහයා කියන්නේ ආදරණීය ග්‍රහයෙක්නේ. ඉතින් ඔබ සහ ඔබගේ මව සමග ඇති සම්බන්ධය ඉතා ලෙන්ගත මුහුණුවරක් ගන්නවා මේ කාලය තුලදී. නමුත් අපි මෙහිදී අමතක කරන්න හොඳ නැති කාරණාවක් තියෙනවා. ඒව තමයි සිකුරු කියන්නේ ඔබගේ 6 වෙනි අධිපති බව. 6 වෙනිෙන් කියවෙන්නේ ඔබගේ ණයතුරු සතුරු කරදර පිළිබඳව. ඉතින් මේ 6 වෙනි අධිපතිගෙන් ඔබගේ සතුරන් පිළිබඳවද නිවේදනය වීම සිදු වෙනවා. ඉතින් ඒ භාවයට අධිපති ග්‍රහයා ඔබගේ 4 වෙනි තුලට පැමිණීම යම්තාක් දුරකට ඔබගේ නිවසට සතුරු කරදර ඇතිවීමේ අවදානමක්ද හෙළි කරනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්න කියලත් මම ඔබට මතක් කරනවා. ඉතින් මෙම සිකුරු ග්‍රහයා ඔබගේ 4 වෙනි තුල සිටමින් ඔබගේ 8 වෙනි සහ 10 වෙනි වෙතද දෘෂ්ටි ලබා දීම සිදු කරනවා. ඉතින් 8 වෙනිෙන් කියවෙන්නේ ඔබගේ පාරම්පරික ධනය පිළිබඳව. ඒ වගේම ඔබගේ සහකරු හෝ සහකාරියගෙන් ඔබ වෙත හිමි වෙන ධනය පිළිබඳවත් නිවේදනය කරනවා. ඉතින් මේ කාලයේදී ඔබට ඔබගේ සහකරු හෝ සහකාරියගෙන් යම්කිසි දායාදයක් ලැබීමට නියමිතව තිබුණා නම් මේ කාලයේදී ඔබට එය ලැබීමට අවස්ථාව උදා වෙලා තමයි තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් මතක් කරලා බලන්නකෝ. ඔබගේ සහකරු හෝ සහකාරියගෙන් ඔබට යමක් ලැබෙන්නට තිබුණාද කියලා. ඒ වගේම මම කිව්වනේ පාරම්පරික ධනයද නිවේදනය කරනවා කියලා. ඉතින් මේ කාලයේදී ඔබට ඔබගේ පරම්පරාවෙන් උරුම වීමට තිබූ ධනයක් මුදලක් ඇතනම් ඒවා ඔබ වෙත හිමිවීමට යහපත් සුබ කාලයක් තමයි ගත වෙන්නේ. ඒ වගේම සිකුරු ග්‍රහයා ඔබගේ 10 වෙනි වෙතද දෘෂ්ටි ලබා දීම සිදු කරනවා. 10 වෙනි කියන්නේ ඔබගේ කර්මස්ථානය. එහෙමත් නැත්නම් ඔබගේ රැකියාව පිළිබඳ නිවේදනය කරන භාවය. ඉතින් සිකුරු ග්‍රහයා ධනයට කාරක ග්‍රහයෙක්. මෙවැනි ග්‍රහයෙක්ගේ දෘෂ්ටිය ඔබගේ රැකියා ස්ථානය වෙතට උදා වීමෙන් ඔබගේ රැකියාව තුළින් ඔබට ධනලාභ ලැබීමේ අවස්ථාවක් පෙන්눔 කරනවා. ඉතින් මේ සිකුරු මාරුව ඇති වන මේ සුළු කාලය තුලදී ඔබයින් මහත් ප්‍රයෝජන ලබා ගැනීමට වග බලා ගන්න ඕන. මොකද එය අපට කොච්චර කිව්වත් ඔබ අතේමයි රඳා පවතින්නේ. ඉතින් මේ සම්බන්ධයෙන්ද බොහොම විමසිලිමත්ව සිටින්න කියලා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම සැප්තැම්බර් 16 වනදා බුධ ග්‍රහයා ඔබගේ 5 වෙනි වෙත සංක්‍රමණය වීම සිදු කරනවා. ඉතින් 5 වෙනි කියන්නේ විද්‍යාස්ථානය. ඔබගේ දැනුම බුද්ධිය පිළිබඳව නිවේදනය කරන භාවය. ඉතින් බුධ කියන්නේ බුද්ධියට අධිපති ග්‍රහයෙක්. ඉතින් මෙවැනි ග්‍රහයෙක් ඔබගේ විද්‍යාස්ථානය ඔබගේ දැනුමට අදාළ භාවයට පැමිණීම ඔබගේ දැනුම් මට්ටම ඉතා ඉහළ දැමීමක් සිද්ධ කරනවා. ඒ වගේම බුධ
මෙම කන්‍යා රාශිය තුළ උච්චවීමක් සිදුවෙන නිසා ඔබට ඔබගේ දැනුම උපයෝගී කරගෙන විශාල ප්‍රමාණයේ කටයුතු රැසක් කර ගැනීමට හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන බවක් මින් පෙන්නුම් කරනවා. ඒ වගේම බුද කියන්නේ ලාමක ලපටි ග්‍රහයෙක්. ඉතින් පස්වැන්නෙන් ඔබගේ දරුවන් පිළිබඳවද නිවේදනය කරනවා. ඉතින් මේ ඔබගේ දරුවන් සම්බන්ධයෙන්ද ඉතාම යහපත් ග්‍රහ ගෝචරයක් ලෙස මට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම බුධ ග්‍රහයා ඔබගේ පස්වැන්නේ සිටිමින් ඔබගේ අටවැන්න සහ 11 වැන්න වෙතද දෘෂ්ටි ලබා දීම සිදු කරනවා. ඉතින් බුධ කියන්නේ ඔබගේ දෙවැන්න සහ පස්වැන්න අධිපති ග්‍රහයා. දෙවැන්නෙන් නිවේදනය කරන්නේ ඔබගේ තැන්පත් ධනය පිළිබඳව. ඉතින් ඔබගේ ධනය පිළිබඳ නිවේදනය කරන ග්‍රහයා ඔබගේ අටවැන්න වෙතට දෘෂ්ටිය ලබා දීමෙන් කුමක්ද සිදුවන්නේ? මම කලින් කිව්වනේ අටවැන්නෙන් ඔබගේ පාරම්පරික ධනය සහකරු හෝ සහකාරියගේ ධනය පිළිබඳ නිවේදනය කරනවා කියලා. ඉතින් ඔබගේ ධනය සහකරු හෝ සහකාරියගේ ධනය දෙස බලා සිටිනවා වගේ දෙයක් තමයි මේ කාලය තුළදී සිදුවන්නේ. ඉතින් ඔබගේ ධනය ඉහළ නංවා ගැනීමට මේ ඉතාම සුදුසු කාලයක් කියලා මට පෙන්වා දෙන්න පුළුවන්. මොකද සිකුරු ග්‍රහයාගේ බලපෑමෙන්ද ඔබට ඔබගේ පාරම්පරික ධනය හෝ සහකරු හෝ සහකාරියගේ ධනය ඔබ වෙත ලැබීමක් නිවේදනය කරා. ඉතින් මෙම බුදගේ දෘෂ්ටියෙන්ද ඔබට එම තත්ත්වයම ස්ථීර කරලා දෙන බවක් තමයි පෙන්නුම් කරන්නේ. නමුත් ඔබගේ උත්සාහයද මෙහිදී අවශ්‍යයි. මොකද බුධ සිකුරු වැනි ග්‍රහයින් එතරම් වැඩි කාලයක් එකම රාශියක් තුළ රැඳී සිටින්නේ නැහැ. ඔබගේ උත්සාහය මත මේ සියල්ලම රඳා පවතිනවා. ඒ වගේම බුධ ග්‍රහයා ඔබගේ 11 වැන්න වෙතද දෘෂ්ටි ලබා දීම සිදු කරනවා. 11 වැන්නෙන් ඔබගේ හිත මිත්‍රාදීන් පිළිබඳව නිවේදනය කරනවා. ඉතින් මේ කාලය තුළදී ඔබට ඔබගේ හිත මිතුරන් සම්බන්ධයෙන් යහපත් බවක් තමයි පැවසීමට ඇත්තේ. ඔවුන් සමග මිතුරු සමාගම් වර්ධනය වීම, එදිනෙදා කතා බහ කිරීම වැඩිවීම වගේ දේවල් මේ කාලය තුළදී සිදුවෙන්න පුළුවන්. මොකද බුධ කියන්නේ බොහොම මිත්‍රශීලී ග්‍රහයෙක්. ඉතින් එවැනි ග්‍රහයෙකුගේ දෘෂ්ටිය ඔබගේ මිත්‍රයින් සම්බන්ධයෙන් ඇති භාවයට ලැබීම ඔබගේ මිතුරන් සම්බන්ධ ආශ්‍රයන් ඉහළ යාම සිදු කරනවා. ඉතින් මම නැවත වරක් මතක් කරනවා මම පෙර පැවසූ කාරණා පිළිබඳව හොඳින් අවධානය යොමු කරන ලෙස. ඒ වගේම මෙවැනි වීඩියෝ තව තවත් ලබා ගැනීම සඳහා මෙම නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් මම නැවත වරක් ආරාධනා කරනවා. ඉතින් ඔබගේ ජීවිතය ජයගැනීමට, අභියෝග ජයගැනීමට ඔබට අවශ්‍ය හැකියාව, ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවායි මම ඔබට ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම ජයෙන් ජයම වේවා.